ඔයාට කියන නංගි මම ගාව ඉන්නවා දාර පිඹුරේ. ඌ අඩි 6ක් දිගයි. සතුවත් වෙන්න කිනාවේ අඟ පුරාම කුල්ලේ. අර අංකල් පෙරේරාට පොඩ්ඩක් වැඩි වෙලා එයා පටකලා ගෙදරට දාලා එන්න. දැන් යන්න ඕනද? නැතු ඒක වෙරි බැස්සම ගිහින් දාලා හරියනවද? මං විනාඩියක් දෙන්නේ මේ පුතාට කරදරයක්ද පන්දා. නෑ කවන්නේ අංකල් ළඟනේ මම ටක් ගාලා දාලා එන්න අපි යන්. අඩේ නංගි මං එදා එනකොට ඔයා ගිහිල්ලානේ. දැන් අර පිඹුර අඩි 12කට වැඩි දිගයි. පුතා පෙරේරා අංකල් ටිකක් වැඩි ඩ්‍රොප් කරලා එන්න. ගිය පාරත් මේ පුතා මාව ගිහින් දැම්මා. අංකල් පෙරේරාගෙන් හරි කරදරයිනේ. උලන් අංකල් විනාඩි 5න් එනවනේ ටක් ගාලා යන්. ඔයාට මගේ කතාව කියන්න උනේම නෑ නංගි. ගිය අවුරුද්දේ මං අර කියපු පිඹුර දැන් අඩි 15කට වැඩි දිගයි. ඌ ගොඩ පුතා අංකල් පෙරේරාට අදත් ටිකක් වැඩි ඩ්‍රොප් කරලා එන්න. පෙරේරා අදත් ටිකක් වැඩි වුණා පුතා. ඒකයි මේ හරි කරදරයි නේද මගේ. කමන්නේ අංකල් ඉතින් ඔහොම යන්න බෑනේ අත්තට. මම ගිහින් දාන්න. පුතා පුතා පුතේ මට ඇත්ත කියන්න පුතා අංකල් පෙරේරාගෙන් ඔයාට හරි කරදරයි නේද? නෑ මොන කරදරයක්ද අංකල්? ඒ වුණාට පුතා මම දන්නවා ඔයාට මගෙන් හරි කරදරයි කියලා. අනේ තෝ දන්නවනේ යකෝ මේක මේ මල කරදරයක් කියලා මොන මගුලකටද යකෝ තෝ මේ සැරිසරි මට කරදර කරන්නේ? පුතා මම අර කෙල්ලට යකෝ ගිය අවුරුද්දේ ඉඳගෙන මගේ පිඹුරේ කතාව කියන්නේ. උදේ යකෝ අඩි 20කට වැඩි දිගයි. අනේ සෝරි පුතා. හැමදාම මේ කෙල්ලට මම පිඹුරක දිග ගැන කියනකොට තෝ තාත්තේ වුණා. ලොන්ද පොල්ලන්නේ බීලා එක්ක යකෝ බුලන් ගන්නට බීලා පයින් යන්න ඕනේ. අනේ පුතා වල් නාකියා. කොහෙද යන්නේ දැන්? නෑ මම බහන වීල් එක ගෙන්න. අනේ ඔය මේ වාඩි වෙන්න. ඔය පරයා. Acabou. Acabou. Free drinks in the house.